මෙයා මේ දුප්පතුන්ගේ හිත වදා කියන අපි හිතුවේ අනුර මහත්තයා අපේ ගෙදර ඡන්ද 11 තියලා 11ම දුන්නේ යාට. මුන්ට වැඩි හොඳයි රනිල් වික්‍රමසිංහ මන්ත රත්තරන් යති. ආයුධ අරන් ආපි උන්ට ආයුධ වලින් පිළිතුරු දුන්නේ. ඒකට රනිල් මන්තට දොස් කියන්න බෑ පුතේ. මම නම් පුතේ දන්න කියන දෑම කෙනෙකුට මම මේ දැන් කිව්වා වගේ කියන්නේ සජිත් මහත්තයා අපි දිනවල වෙන කෙනෙක් නැහැනේ පුතේ. කවුද ඉන්නේ? හරි මේ දැන් මුන්ට වැඩි හොඳයි රනිල් වික්‍රමසිංහ මන්ත රත්තරන් යති. හරි ඒ මනුස්සයා මේට වැඩිය ගොඩාක් හොඳයි. අර මේකයි පුතේ කඩුවක් ගත්ත මිනිහට කඩුවක් නැතුව පිළිතුරක් දෙන්න බෑනේ නේ. ආයුධ අරන් ආපි උන්ට ආයුධ වලින් පිළිතුරු දුන්නේ. ඒකට රනිල් මන්තට දොස් කියන්න බෑ පුතේ. ඒ වගේ මොන හරි මේ රටේ මේ මෑත යුගයක ඒ මනුස්සයා හිටන්නේ පුතේ. ඒ දෙන්න එක්කෙනෙක් තමයි පුතේ ගන්න වෙන්නේ. මේ පක්ෂ බෙදයෙන් තොරව මගේ පරම්පරාවම ශ්‍රී ලංකා නිදහස් පස්සේ රන් දුන්නේ තිරිමාම මැතිනිගේ කාලේ ඉඳන්. හරි චන්ද්‍රිකාගෙන් පස්සේ වෙන කාටවත් දුන්නේ නැහැ පුතේ. මහින්ද මහත්තයාට දුන්නේ. ඒකත් මේ ඔය ප්‍රශ්නේ ඉඳන් තමයි මහින්ද මහත්තයාව ගැත්තරේ මේ පෙන්නනකොට අපි ඇස් දෙකට දැකපුවානේ. ඒකින්දයි දැන් අපි හිතුවේ නෑනේ. මෙයා මේ දුප්පතුන්ගේ හිත වදා කියන අපි හිතුවේ අනුර මහත්තයා අපේ ගෙදර ඡන්ද 11 තියලා 11ම දුන්නේ යාට. අනුර මහත්තයාට. ඉතින් එයා මේක කළේ නෑ කියන්නේ පුතේ කව ගැන අපි බලාපොරොත්තු තියාගන්න කියන පෙටිය. ඔයා කියන්නේ එන්නකො මනිමාගට එන්නේ. අඬනවා පුතේ. අද ඒ ඉඳන් ලොරියක් එන්න රුපියල් 35000 40000 ගන්නවා. කොළඹට එන්න. ඒ මිනිහාගේ බඩු කෑලි 10 ඒ විදිහට කට්ටියක් අහුවෙලා ගේන්නේ. හරි එක කෑල්ලකට පුතේ රුපියල් 600 බලන්න 600ක් වෙනවා. මේ එක එළවලු ගෝණියකට. ඒ මිනිහට එළවලු ගෝණිය මේ කම රුපියල් 10යි. ඒක රුපියල් 350ද? පෝර නිකන් දම්බෙන්නේ. එළවලු කිලෝ 3ක් ගෙනාවත් එකක් ඉතුරු වෙනවා. පේනවනේ ඉතින් එහෙම එළවලුගේ ගෝණිය ගේන්නේ හැම එකකින්ම දැක්කෝ.